හරිද? අද අපි යනවා දිව්‍ය ලෝකයක් බලන්න. මේ ගමනේ පටන් ගන්න ගම්පහින්. ගම්පහින් ට්‍රේන් එකක් තිබ්බේ අපිට 6:00ට විතර. කියන්න මතක වුණානේ. මේ තමයි අපිත් එක්ක ආපු කට්ටිය. කොහොම හරි අපි ඔන්නම නුවරටම ආවා. හැබැයි එන්න උනේ හිටගෙන. හරි දැන් තියෙන නුවර පැත්තෙන් දැන් බදුල්ල පැත්තට යනකම් ට්‍රේන් එකේ යන්න. මොයිදින් ආයි කියලා. මම මෙතන ඉඳගන්නේ. මම සාජිකගේ ඉල්ලලා තින්නේ. ඇත්ත කියනොත් නුවර පැත්තෙන් දැන් බදුල්ල පැත්තට තියෙන view එක නම් මාරම ලස්සනයි. හරි අපි දැනට ගියා. නෑ බං මේ සුගෙටද කොහොමරි ගමන වරද්දගෙන හරි ගමන යන පටන් කුමාරි මෙතන ඉඳන් කිලෝමීටර් 2.5ක් විතර අපි යන තැනට තියෙනවා. මෙතන නගින්න ඕනේ. මෙහෙ වරෙන් බා. හරි. මේ ගමනේ හැම තැනක්ම වගේ පාරවල් දෙක දෙපැත්තට වෙන ඒවා තමයි තියෙන්නේ. ඔතනින් කොහෙද? මේ වගේ එකක් තිබ්බේ නෑ.
නෑ හරි හරි මම කෙලින් ගියා. මෙතනින් යන්න බැරුණානේ. අපිට පැලක් වගේ කවුරු හරි හදපු ලස්සන ප්ලේස් එකක් හමුණා. එතන ඉඳන් බලන view එක නම් මාරම ලස්සනයි. ඔතන ටිකක් වෙලා ඉඳලා අපි ගමන යන්න පටන් ගත්තා. ඔතන ටිකට් ගන්න දී. මේ හරිනේ ටිකට් ගන්න දී මට මතකයි. හරි තියෙන්නේ බං මේ උඹ කියව පාර. මේ හරියනම් පට්ටම අවුවයි. මෙතනින් දකුණ. නෑ වම්. හැබැයි ටික වෙලාවකින් ගස් වලින් පිරිච්ච මාරම ලස්ස ප්ලේස් එකකින් තමයි අපිට යන්න තිබුණේ. ඉතින් මේ හරි මාර ලස්සනයි යන්නේ. අරගෙන පාල මේකට මේ නෑ බා. ඊට පස්සේ මේ ප්ලේස් එක ගාව තියෙන වටපිටාවේ තියෙන තවත් ලස්සන දෙයක් තිබුණා. අන්තිමට අපි දැනට ආවා. අපේ බලන්න මාරම ලස්සන තැන. ඇවිල්ලා බලන්න සුපිරි පෝට් එක. නයිස්. මේ තියෙන එකේ අනිත් නියම් පෝට් එක. එතන උඩින් ගියාට පස්සේ අපිට ඒක යටින් ඒගොල්ලන්ගේ ෆොටෝ ගන්න අපිට යටින් යනවා. සිරාට මාර පේසියා. කොහොම හරි ඔතන ෆොටෝ එකක් ගන්න ඉඳලා මට පොඩි දන්නේ නැද්ද පොඩි ටයිප් එකක් ඉන්නවනේ. මට හිතුණා පාලම යට ෆොටෝ එකක් ගන්න ඕන කියලා. ඒක try කරලා බැලුවා. හැබැයි විහඟ වැඩේ කියන්නේ ඒ වෙලාවේ මගේ ෆෝන් එකයි කැමරා එකයි දෙකම තිබ්බේ මගේ සාක්කුවේ. මං හිතන්නේ ඔයාලා දැනටවත් දන්නේ නැති අපි මේ ආවේ කොහටද කියලා. මේ තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ ප්ලේස් එකක් තියෙන ගල් බොඩේ. ඔහොම යනකොට අපිට ආතල් දෙයක් හම්බුණා. nah දාලා තින්. අපිට මාර බඩගිනින් හිටියේ.
එනකට කෑම කන්න පුළුවන් තැන් මේ හරිය තියෙනවා. උඩ එකක් තියෙනවා. කැමති එකකින් කෑම කාලා අපි කෑම කාලා යමු දියල්ල බලන්න. කොහොම හරි එදා එච්චර කට්ටිය හිටියෙත් නැහැ. ෆොටෝස් ගහලා දියල් උඩටම ගිහිල්ලා ගෙදර එන්න තීරණය කරා. අපි දැන් ගල්පොඩ ගිහින් නාලා ඇවිල්ලා දැන් යන ගමන් ඉන්නේ 3යි කාලට ට්‍රේන් එක තියෙනවලු. 2:00ට තියෙන ට්‍රේන් එකද පරක්කුයි කිව්වා. 3:13ට ඒ ට්‍රේන් එක තියෙන්නේ. අපි ට්‍රේන් එකට දැන් යන ගමන් ඉන්නේ. දැන් ඒවා 2:50යි. ඉක්මනට යන්න. වෙනතට බදුල්ලේ ඉඳන් නුවරට යන ට්‍රේන් එක තියෙන්නේ 2:00ට. හැබැයි අපේ ලක් එකට එදා ඒ ට්‍රේන් එක පැයක් විතර පරක්කු වෙනවා. කටරගොඩ කිව්ව එහෙන් එන්නේ. ඒකට ගිහින් ඉතින් ආයි එන්නේ. තුන් කියන ඒ කියන්නේ ඉන්නේ. අම්මා කිව්වා. ඉතින් ළමයි හම්බෙලා ඉන්නේ ළමයි දෙන්නේ කියනවා. ඉතින් රොනාල්ඩෝ නේ. ඒ උඹලා ගෙදර එනකොට මේ ඇන්ටි කෙනෙක් මොකද නෝදේ කාර ඉන්නවා. කාර කියලා කියන්නේ. මේ ගන්නේ. මොනක් කොහොමද? කයි හතර නම්බරේ. ට්‍රේන් එක තාම ඇවිල්ලා නැහැ. අපි කොහොම හරි ගල්වලට ආවා. ඔය ගමන ඉතින් ඔහම තමයි වුණා. ඔයාලා කමෙන්ට් කරන්න ඊළඟට අපි යන්න ඕන තැන මොකද්ද කියලා. ඒකෙන් යන්න පුළුවන් තැන බලලා අපි අනිවාර්යයෙන්ම යනවා. එහෙනම් තව වීඩියෝ එකකින් සෙට් වෙනකන් අපි ගිහින් එන්න. බයි බයි.